Welcome Leia, welcome Leia, welcome Leia, मेरे नादान दिल. Welcome Leia, welcome Leia, welcome Leia, मेरे नादान दिल. හායි යාළුවනේ, ඔයාලට කොහොමද? ඔයාලා හැමෝම හොඳින් සතුටින් පරිස්සමින් ඉන්නවා ඇති කියලා මම හිතනවා. ඔන්න මම නම් ගොඩාක් හොඳින් ඉන්නවා. මම මේ වීඩියෝ එක රෙකෝඩ් කරන්නේ සෙනසුරාදා දවසක. ඉතින් අද අපිට වැඩ දවසක්. දැන් අපි මේ ඉන්නේ වැඩපලේ. ඉතින් වැඩ කිව්වට අද අපිට වැඩ නැහැ. ඉතින් අපි ඇවිල්ලා අද ෆ්‍රී එකේ තමයි ඉන්නේ. ඉතින් උදේ 9ට විතර මේ හස්බන්ඩ් මිරිස් පැල වගේක් හදන ගමනුයි ඉන්නේ. ඉතින් අපි දෙන්න කලින් ඇට වගේක් දාලා තිබුණා පැලවෙන්න. ඒවා දැන් පැලවෙලා. ඔන්න ඉතින් එයා ඒවා ගලවගෙන දැන් මේ හදන ගමනුයි ඉන්නේ. ඒවා තව චුට්ටක් ලොකු වෙනකන් තිබ්බනම් හරි. මම දන්නෙත් නෑනේ හස්බන්ඩ් ඒවා ගලවගෙන ඇවිත්. මේ සතියේටම අපි දවස් 2යි වැඩ කරේ. ඉතින් මේ බලන්නකෝ අපේ වැඩපලේ අපි වගා කරලා තියෙන දේවල්. ඉතින් අපි කෑමට ගන්න ගොඩක් දේවල් අපි වැඩපලෙන් අරන් යනවා. මේ තියෙන්නේ තිබ්බඩු පැලයක්. ඒකේ පළවෙනි වාරේ නම් ඉවරයි. අතු ටික කපලා දැන් මේ අලුතෙන් ආයෙම මල් හැදෙන ගමනුයි ඉන්නේ. ඉතින් මැල්ලුම් එහෙම හදනකොට මඤ්ඤොක්ක කොළ එහෙම අපි මේකෙන් කඩාගෙන යනවා. කෙසෙල්, රම්බුටන්, අඹ ඒ හැමදේම තියෙනවා. මේ තියෙන්නේ දඹලවැල්. ඉතින් ඒවත් හරිම සාරයට හැදෙන ගමනුයි ඉන්නේ. මේ හදලා තියෙන්නේ පොල්පලා. ඉතින් මේ පොල්පලා හොයාගන්න හරිම අමාරුයි. අපි දෙන්න හම්බෙන් වගේ ගෙදරක මේක තියෙනවා දැකලා එයාලගෙන් පැලයක් ඉල්ලගෙන ඇවිල්ලා තමයි වැඩපලේ හැදුවේ. අපේ ගෙදර හදන්න තැනක් නැහැනේ. ඒ නිසා මේව හොඳ රෙලිමහනේ හැදෙන්න ඕන නිසා තමයි වැඩපලේ හැදුවේ. මෙන්න මේ තියෙන්නේ ඇඹිල්ල ගස් දෙකක්. ඉතින් අපේ වැඩපලේ මේව ගස් දෙකක්ම තියෙනවා. ඉතින් ඒකේ ගෙඩි හැදෙන කාලේට මං ඉදිච්ච ගෙඩි ගෙදර අරගෙන ගිහිල්ලා ජූස් එකක් විදියට හදාගෙන බොනවා. ඉතින් මේවා තාම ඉදිලා නැහැ. තාම ලාවට වගේ තමයි ඉදිලා තියෙන්නේ. ඉතින් ඔයාලගේ පැත්තේ මේවට කියන නම මොකක්ද කියලා කමෙන්ට් එකක් දාගෙන යන්න. එක එක පැතිවල එක එක නම්නේ කියන්නේ. මෙන්න මේ කරපිංච පැලේත් මගේ හස්බන්ඩ් හදපු එකක්. ඉතින් බලන්නකෝ ඒක හරිම සාරට වැඩෙනවා. ඉතින් අපිට දැන් නම් මේකෙන් කොළ අරගෙන යන්න පුළුවන් කැමට දාන්න. අපි කඩෙන් තමයි කරපිංච අරගන්නේ. දැන් නම් වැඩපලෙන් කඩාගෙන යන්න පුළුවන්. මෙන්න මේ කෝමාරිකත් මමයි හස්බන්ඩුයි එකතු වෙලා හැදුවේ. ඉතින් මම මූණට ගන්න ගෙදර අරන් යන්නේ මෙන්න මේ ගස් වලින් කඩාගෙන. ඉතින් බලන්නකෝ ඒ වගේ පැලත් ඇවිල්ලා තියෙනවා. ඉතින් ඒව නම් අපිට විසික් කරන්න තමයි වෙන්නේ ගලවලා. නැත්තම් හැමතැනම වැඩපලේ හදන්න බැහැනේ. ඉඩක් නැති නිසා මේ වගේ ගස් දෙක තුනක් ඉතුරු කරන එක තමයි ගොඩක්ම හොඳ. ඉතින් ඒවත් හරිම ලස්සනට හැදිලා තියෙනවා. මේ වෙලාවේ වැඩපලේ වැඩක් නැති නිසා වැඩ කරන අය ෆෝන් ඔබ තමයි ඇතුළට වෙලා ඉඳගෙන ඉන්නේ. ඉතින් මමයි හස්බන්ඩ්ුයි මේ පැල ටික හදන ගමනුයි ඉන්නේ. ඉතින් වැඩ නැති දවසට කවුරුවත් බොස්ලා එහෙම අපි මෙහෙම නිකන් හිටියා කියලා මොකුත් කියන්නේ නැහැ. ඉතින් අපි හරිම සතුටින් නිදහසේ තමයි වැඩ කරන්නේ. මෙන්න මෙයා තමයි වැඩපලේ ඉන්න පූස් පැටව හැමෝගෙම අම්මා. ඉතින් එයා හොඳට නිදාගෙන තමයි දැන් මේ ඉන්නේ. ඉතින් එයා අපිත් එක්ක හරිම හුරතල්. බලන්නකෝ ඉතින් ඒ අම්මගේ දුවගේ තියෙන ආදරේ. දැන් නම් වෙලාව 11ට 11:00 විතර ඇති.
මම දැන් මේ වෙලාවේ පූස් පැටව ටිකක් හුරතල් කර කර තමයි ඉන්නේ. ඉතින් මං 12 වෙද්දි මේ වතුර බෝතලේම ඉවර කරන්න ඕනේ. මං 5 වෙනකොට මේකෙන් බෝතල් 2ක් බොනවා. ඊට පස්සේ ගෙදර ගිහිල්ලත් වතුර බීපුවාම මගේ දවසේ ලීටර් ගාන හරියනවා. ඔන්න ඔයාලත් අමතක නොකරම වතුර බොනව නේද? එන Hi. And Hi. Ayane. Hi. Tino. And Hi. Hi. ඔන්න 12ට අපි මේ කන්න යන්නයි හැදන්නේ. අද අපි දෙන්න ඉුවේ නැහැ ගෙදර. ඉතින් දැන් මේ කඩින් කන්න තමයි යන්නේ. වැඩපොළ ඉස්සරහා කෑම කඩයක් තියෙනවා. ඉතින් ඒකට තමයි යන්නේ. එකක් නෙවෙයි එතන කෑම කඩ 10ක් විතර තියෙනවා. ඉතින් අපි දෙන්න දැන් මේ අනින් ගමන් ඉන්නේ. බලන්නකෝ වැඩපොළ ඉස්සරහා දෙන මේ මාරගස් මාරම ලස්සනයි. කොළම කොළ පාට ලස්සනට තියෙන නිසා හිතත් නිවෙනවා. ඉතින් මේක මැලේසියාවේ සාමාන්‍ය කඩයක්, කෑම කඩයක්. ඉතින් බලන්නකෝ කරවිල තියෙනවා. මම මේ කඩේට එන්නෙම කරවිලකාරිය කන්න ආසාවට. ඉතින් හැමදාම කරවිල දාන්නේ නැහැ. සාමාන්‍යයෙන් සතියේ දවස් 2ක් වගේ දාන්නේ. ඉතින් මේව තමයි අද අපි දෙන්න කන්නේ. මං වැඩපොලේ තව වීඩියෝ නම් අරගත්තේ නැහැ. මොකද 5 වෙනකන් අපි ෆ්‍රී එකේ තමයි හිටියේ. දැන් මේ ගෙදර ඇවිල්ලා වොෂ් එකකුත් දාගෙන මේ පැණිකමුඩු කෑලි ටිකක් කපාගෙන මම හවස් වෙන්න කලින් කෑවා. අපිට හෙට නිවාඩු. ඉතින් මේ සතියෙම වැඩ තිබුණ නිසා අපිට කොහෙවත් යන්නවත් බැරි වුණා. ඉතින් මට හොඳටම වුණා වෙලා තිබුණේ මේ වගේ ලස්සන කොළපාට පරිසරයකට එන්න. ඉතින් බලන්නකෝ අපි අද ආවේ කොහෙද කියලා. හරිම ලස්සන හිතට නිදහසක් ගේන්න පුළුවන් තැනකට. අපි දෙන්න අද පොඩ්ඩක් රිලැක්ස් වෙන්න කියලා හිතාගෙන තමයි මේ ආවේ. අපි දෙන්න ඉර බැහැගෙන යන මේ ලස්සන හවස් යාමේ බැඩ්මින්ටන් ගහන්නත් අමතක කරේ නැහැ. සතුරු සීතල යාමේ නුඹට ලං වී රහසේ උණුසුමේ හැංගිලා පාවෙ බුද ආකාසේ. අපි දෙන්නම කොච්චර බිසි වුණත් මෙන්න මේ වගේ පොඩි වෙලාවක් වෙන් කරගන්නවා. අපි දෙන්නට කොහේ හරි රිලැක්ස් වෙන්න පුළුවන් තැනකට යන්න. ඉතින් බලන්නකෝ ඉර බැහැගෙන යන මේ වෙලාව කොච්චර ලස්සනද කියලා. ඉතින් මැලේසියාව කියන්නේ සිටි ලයිෆ් එකක්ම නෙවෙයි. ඉතින් ඒකෙන් ඔබට මෙන්න මේ වගේ ගමේ ජීවිතේකුත් අපට මැලේසියාවෙන් දැක ගන්න පුළුවන්. ඉතින් අපි දෙන්න නම් වැඩිපුර ආස කරේ මෙන්න මේ විදිහට ගැමි ජීවිතයක් ගත කරන්න. ඉතින් අපටත් අලුත් ජොබ් එකක් හොයාගෙන මැලේසියාවේ සිටි එකකට යන්න පුළුවන්කම තියෙද්දි අපි දෙන්න මේ විදිහට ගමේ ජීවිතය ගත කරන්නේ හරිම ආසාවෙන්. අපේ මනස සුවපත් කරන්න මෙන්න මේ සෝභා ධර්මයේ තරම් බෙහෙතක් නැහැ කියලා ඔයාලා දන්නවද? ඉතින් අපි හැමෝම ඉගෙන ගන්න ඕනේ ජීවිතේ ස්ලෝ එකේ ගෙන යන්න. ඉතින් ජීවිතේට මෙන්න මේ වගේ පොඩි හවස් වරුවකුත් ඇති.
සතුටෙන් ජීවත් වෙන්න. මට හස්බන්ඩ් මෙන්න මේ වගේ සබම් බෝල පුම්බන එකක් අරගෙන දුන්නා. ඒක අරගෙන දැන් ටික කාලයක් වෙනවා. ඉතින් මම මතක් කරලම එතෙන්ට එනකොට ඒකත් අරගෙන ආවා. ඉතින් බලන්නකෝ මම හරි ආසාවෙන් තමයි මෙන්න මේ සබම් බෝල ටික පුම්බන්නේ. අපි කොච්චර ලොකු වුණත් අපි කොච්චර වයසට ගියත් අපේ ඇඟ ඇතුලේ ඉන්න පුංචි ළමයාව කවදාවත් නැති කරගන්න හොඳ නැහැ. ඉතින් ඒක ඔයාලත් හොඳටම දන්න දෙයක්නේ. අපි හැමෝම පුංචි මොහොතක් වුණත් සතුටින් ගත කරන්න නම් ඒ පුංචි ළමයාව එළියට ගන්නම වෙනවා. දැන් රෑ වෙන්නත් ළඟ නිසා අපි තුන්දෙනාම ආවේ මෙතනින් මොනවා හරි බීලා යන්න. ඉතින් මේක තියෙන්නේ මේ පාක් එකේමයි. ඉතින් අපි දෙන්නත් එක්ක තව හස්බන්ඩ්ගේ යාළුවෝ දෙන්නෙකුත් ආවා. බලන්නකො මෙන්න මේ චූටි ළමයා මං හරි ආසාවෙන් තමයි බලාගෙන හිටියේ. එයාගේ අම්මා එයාට කෑම කවන ගමනෝ ඉන්නේ. මෙන්න මේවට කියන්නේ චෙන්ඩෝල් කියලා. ලංකාවෙත් තියෙනවද කියලා නම් මම දන්නේ නැහැ. ඒවට ගොඩක් පැණි දාලා තියෙන්නේ. මං නම් චුට්ටයි බිව්වේ. හස්බන්ඩ්ටයි මටයි එකක් තමයි අරගත්තේ. මොකද මම වැඩි බොන්නේ නැහනේ. ඉතින් මම දැන් අදට vlog එක නතර කරන්නයි හදන්නේ. ඉතින් වීඩියෝ එක ඉවර වෙනකම්ම ඔයාලා බැලුවා නම් ඔයාලට ගොඩාක් ස්තුතියි. එහෙනම් අපි අලුත් දවසකින් ආයෙමත් හමු වෙනකන් ඔයාලා සතුටින් පරිස්සමින් ඉන්න. තෙරුවන් සරණයි.